අයිබෝවන් මගේ නම දම්ස ප්‍රනාන්දු චිත්‍රපටයේ එමුවන් එහෙම නැත්නම් පහලකම සද්දාම් පොඩිහාමුදුරුවෝ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ චිත්‍රපටිය හරිම ලෙන්ගතුවේ කියලා මම හිතනවා තමාගේ පර්සනල් ජීවිතවලට. මොකද මේක තියෙන චරිත මම හිතන අනිවාර්යයෙන්ම තමාගේ ජීවිතේ දැකලා තියෙනවා, හම්බෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ චිත්‍රපටියේ මගේ චරිතයේදී වටපිටාවෙන් කොච්චර වෙනස්කම් ඇති වුණත් ඇතුළාන්තයෙන් මම තාමත් පොඩි දරුවෙක්. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ මම ඇතුළාන්තයෙන් මගේ තියෙන අධිෂ්ඨානය මගේ ඉලක්කයට යන්න ඕන තියෙන ඒ ඉලක්කයට තියෙන වගකීම් වගේ දේවල් මම කොහොම හරි කරගන්නවා කියන එක මගේ හිතේ තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් අසුරෙන් තමයි නුවන් බිහි වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් ත්‍රිෂණ මාමා මේ චිත්‍රපටියට තෝරගත්තායින් පස්සේ අපි ගොඩක් දේවල් පුහුණුනා. දැන් ක්‍රිකට් මම වෙනම පුරුදුනා මේ චිත්‍රපටිය වෙනුවෙන්. ආයෙ වෙනම ඇකඩමිස් වලට ගිහිල්ලා අපේ නැති සර් එක්ක නිකන් කෝච් එක මම පුරුදුනා ක්‍රිකට්. ඉතින් ඒ වගේම තමයි දැන් සූරප්‍රමුණක ලොකු ඇත්තටම කියන ලොකු වගකීමක්. ඉතින් මට ලොකු ඒක බොරු බරක් වුණා. ඉතින් මම හිතනවා මම ඒක සාධාරණයක් කළයි කියලා. මොකද ගොඩක් අත්දැකීම් ලස්සන සුළුසුළු අත්දැකීම් මට හම්බුණා මේ චිත්‍රපටිය ඇතුලේ. ඒ වගේම ඇත්තම කියනවා නම් මේ චිත්‍රපටියේ විචාර මම යතට පොඩි ලස්සන අර චූටි ඇග්‍රීමන්ට් එකක් තිබ්බා. ඒ තමයි මං කැමතිට රඟපාන්න ඒක ඔයාලට හදවතට දැනෙන රඟපාන්න. අඩුපාඩුවක් තියෙනවා නම් මං කියන්නම්.